සජීවී ගුවන්විදුලි නාට්‍ය. අද කතාව සමර දිවාකර. හොඳයිද කතාව? හොඳයි. සමර දිවාකර කියන කතාවට අත වශයෙන්ම මුල් වෙන්නේ ඉතාමත්ම ලස්සන සුන්දර ගම්මානයක්. මේ ගමේ මිනිස්සු බොහෝම දැහැමෙන් සිමෙන් ජීවිතය ගත කරපු උදවිය. මේ අයගේ ගැමිකම සහ ඒ ගැමි ලක්ෂණ ගෝම ගොඩක් තිබුණා. මේගොල්ලෝ කොච්චර දෑමින් සෙමින් ජීවත් වුණාද කියනවනම් මේගොල්ලන්ගේ ප්‍රධාන ජීවනෝපාය උනේ ගොවිතැන. ඉතින් මේගොල්ලෝ ගොවිතැන් කරලා ගොවිතැන් බත් කරලා හැන්දෑවට පන්සලට ගිහිල්ලා එතකොට වල්ලූරෙකුට හක්කපතස් එකක් තියලා මිමින්නෙක්ට වෙඩි තියලා මරාගෙන මාළුවෙක් මරාගෙන කාලා බොහොම ධාර්මික විදියට තමයි ගමේ ජීවත් වුනේ. මොකයි පුදුම ගවන්නේ ඒකයි. ඇයි? මොකද ඒ ගමට ඊට යකෙක් වෙනවද මොකද කතාව? නේද යකෙක් එන්නේ ගම ගැන කියන්න බෑ මිනිස්සු ජීවත් වෙන ගම ගැන. කටුසද්ද ගම්මානේ වගේ එන විස්තරයක් නේ උත්තර ඕනේ නැහැ. පැය දෙකක් විතර අපේ ගම වාගේ ගම ගැන උත්තර කියන්න ඕනේ මේකේ. විනාඩි දෙක තුනද තියෙන්නේ. ඉන්නකො ඉතින් දැන් මේ ගමේ හිටියා ඇත්ත වශයෙන්ම දිවාකර කියලා හරීම හොඳ අහිංසක මිනිස්සෙක්. වැරදුනානේ එතනම. එයි පටන් ගත්තේ සමර දිවාකර කියලා. දැන් මිනිහෙක් හිටියද දිවාකර කියලා. ඉතින් ඉන්නකො ඒක කියලා දෙන්න ඔයාලට. ඒ මිනිස්සයාගේ නම දිවාකර. ඒ මිනිස්සයා කරේ ඔය ගෙවල් වල සමර ගාපු එක. ඒ කාලේ. සමර ගානෝනේ ගෙවල් වල අවුරුදු කාලේ සමර ගෑවා. ඉතින් ඒ මිනිහට ගමේ මිනිස්සු සමර දිවාකර කියන්න ගත්තා. දැන් මේ මිනිස්සයා සමර නෙමෙයි තීන්ත ගාන්නේ. නමුත් කියන්නේ සමර දිවාකර. ඒක විශ්ව. අවුරුදු කාලේ මේ මිනිස්සයාට හරියට වැඩ. ඔව්. ඉතින් ඔන්න දවසක් එක ගේකිනුත් ඔය විදිහට මේ මිනිස්සයාට කතා කළා. ඔව්. සමර දිවාකර. ඔජෙත්. මම එන්න කියලා කිව්වේ ඉතින් දන්නේ නැද්ද? ඒක තමයි. අවුරුද්දක් දැන් ඉතින් ළඟ ළඟම එනවනේ සමර ඒක තමයි රේඩියෝ එකේ කිව්වා. ඒක තමයි. එනවා කියලා. දැන් ඉතින් මේ ගෙවල් දරවලුත් ඉතින් සෑහෙන කාලෙකින් පිරිසක් කරේ නෑනේ සමර දිවාකර. ඒක තමයි. මං කල්පනා කරේ මේ මකුණු දැල් ටික කඩලා බිත්තිවල තීන්ත ටිකක් වගේ ගාලා ගත්තොත් හොඳයි කියලා. ඒක තමයි. මේවා දැන් ඉතින් අපේ ළමයින්ට ඒතටි ගානක් නෑනේ ඔය අපි හැදුවට. ඒක තමයි. අපිම මේවා කරන්න ඕනේ. ඒක තමයි. ඒක තමයි සර් ඒක තමයි සර් කියන්නේ මං කියන හැම එකටම. ඒක තමයි. සජීවී ගුවන්විදුලි නාට්‍ය ඊළඟ කොටස. අද කතාව සමර දිවාකර. ඉතින් දැන් මේ සමර දිවාකරට අපි කිව්වා සමර දිවාකර කරන්නේ ගෙවල් වල තීන්ද සමර ගන්න එක. ඉතින් සමර දිවාකරට එකතරා මිනිස්සෙක් ඒ කියන්නේ මහත් එක්ක කතා කරලා ඔන්න වැඩක් බාර දෙන්න යනවා. ඒක තමයි දැන් අද කතාවේ මුල් කොටසෙන් කියවුනේ. අපි බලමු දැන් දෙවෙනි කොටසෙන් මොකද්ද කියවෙන්නේ කියලා. කියවෙන්නේ නැහැ ඉතින් අපි දෙන්නම කියන්නද වෙන කවුරුත් ඇහිලා කීනේ. ඉන්නේ සමර දිවාකර. ඔව්ජත්. දැන් මෙහෙමයි දැන් බලනවා දැන් මේ හරිය තියෙනව නේද මෙන්න මේ ටික. ඔව්ජත්. මේ ටිකේ සේරම මකුණු දැල් බැඳිලා තියෙනවා. ඒක තමයි. ආයෙත් ඉතින් ඒ මකුණු දැල් ටික සේරම මෙන්න මේකෙන් ඔක්කොම කඩන්න ඕනේ. හරිද? මෙන්න මේක ගෙනාවේ මම මකුණු දැල් කඩන්න. හරිද? තේරුණාද? මේක උස මදි වුණොත් මොකද කරන්නේ? ඒ ටික කඩන්න නැතුව ඉන්නේ. ඒ ටික කඩන්න මේ කැල්ල මේකට හයි කරන්න ඕනේ මේ තියෙන්නේ. ඒක තමයි. ඔව් උස එන්න පුළුවන්. එතකොට ඒ ටිකත් මදි වුණොත් තමයි මේ බූදුවා අරන් එනවා. අද මාළු ලෑල්ලේ ඉන්නේ. කවුද? ඒ තේදි ගොල්ලාද? කවුද? බූදුවා කීද ගොල්ල කියන්නේ. බූදුවා ඒ බූදුවානේ මේ සමර දිවාකර. එහෙනම් අර බූදුවා අර උස බූදුවා පිරින්ද. ඉතින් මෙහෙ බූදුවා කීලා කීන හැන්නේ වාත්‍යගේ නෝයන තමයි ඉතින්. සමර දිවාකර ඒක තමයි. කනපඩාගෙන මෙන්න මේ බූදුවා ගෙනල්ලා මේ ඔක්කොම මේවා ටික කරන්න ඕනේ. ඒක තමයි. ඒක තමයි සර් කියන්නේ. බිම බින්දුවක්වත් හැලෙන්න බෑ සමර දිවාකට. ඒක තමයි. හරි සර්. හැබැයි බිම තීන්ත බින්දුවක්වත් හැලෙන්න බෑ බිම හොඳට පොලිෂ් කරලා තියෙන්නේ හරිද? බිත්තිවල තීන්ත ගන්න කලින් බිම පොලිෂ් කරේ කවුද සර් ඒ බූදුවා? මොනවා කියන්නේ? කවුද සර් කරේ? මම ඔයි. ඒක තමයි සර්. ඒක තමයි සර්.
සජීවී ගුවන් විදුලි නාට්‍ය ඊළඟ කොටස. අද කතාව සමර දිවාකර. ඉතින් දැන් මේ සමර දිවාකර කියන මිනිස්සයා එක ගේක තීන්ත ගාන්න වැඩක් බාර ගත්තා. ඉතින් වැඩ බාර අරගෙන දැන් මේ මහත්තයා ඔක්කොම සමර දිවාකරට උපදෙස් දෙනවා. සමර දිවාකර ඔව් සර්. මේකේ නම දිගයිනේ ඔය ඒකනේ බලන කොච්චර ගමේ උන්නේ සර් දාලා තියෙන මගේ නම දිවාකරනේ. මම සමර ගන්නවා කීලානේ සමර දිවාකර කීලා දාලා. කොයි කාලේද ඔක තවසිත දැම්මේ? ඒ කාලේ මං චතුර්ථ කාලේ ධම්ම සර් ඔකනේ කරේ සබ්ජෙක්ට් එක. ඒ කාලෙන් තමයි තීන්ත සමර ගෑවේ නේද? ඔව් මම අපේ මහාචායට ගන්නෙත් මම සර්. එහෙමද? පන්සලේ අපේ ගලේ පන්සලේ. එහෙම. ඒ කාලේ දැන් ඒකෙන් වැඩක් නැහැ මේ දැන් මෙහෙමයි හරිද මේවට ඔක්කොටම රෙදි දාන්න ඕනේ. මේ බඩු මුට්ටු නැන්දට කිව්වද සර්? නැන්දට කිව් මේ තියෙන රෙදි ටික තමයි මේවට ඔක්කොටම බිමට ඔක්කොම දාලා බිමට ඔක්කොම පත්තර දාන්න ඕනේ. හරි සර්. පත්තර එලන්න ඕනේ බිමට අයින් වලට ඔක්කොටම පත්තර දාලා මේ ඔක්කොම ටික ලස්සනට කරන්න ඕනේ. හරිද? ඔව් ඒක තමයි. මේ ඔක්කොම පේන්න තියෙන්නේ ඔක්කොම හොද්දට පාට ගන්න ඕනේ. ඒක තමයි. තේරෙනවද? හොද්දට ගන්න හොඳේ. ඒක තමයි සර්. ඒ තමයි සර් කීකීද වැඩේ කන්නේ පාරිද හොද්දට ගන්න තියෙන පේන්න ගන්න තීන්ත ලෝභ වෙලා නිකන් මේ අදුවට ගන්න පා නිකන් යන්තම් හරිද? ඒක තමයි සර්. හොද්දට ගන්න. හරිද? ඕම කීලා දැන් අර මහත්තයා සමර දිවාකරට තීන්ත ගන්න කියලා ගියා. ගිහිලා මහත්තයා හැන්දෑවේ තීන්ත ගාලා ඉවරුනාට පස්සේ ආවා. සමර දිවාකර ඔව් සර්. සර් කියන්නේ තම්පිසේ මොනවද මේ සමර දිවාකර මේ කරලා තින්නේ? ඔව් සර්. ඔව් සර් කියන්නේ තම්පිසේ මේ මොකක්ද කරලා තින්නේ කියලා බලන්න. සර් තීන්ත ගාන්න කිව්වේ සර් හැමතැනම. ඉතින් ගොන්නාම්බ ජනල් වල වීදුරු වල තීන්ත ගාන්නේ කවුද ඔයි? ඒක තමයි සර්. ඒක තමයි සර්. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව සමර දිවාකර. ඉතින් දැන් අර සමර දිවාකර කියන මිනිස්සයා අර මහත්තයලා ගෙදර තීන්ත ගාන ජොබ් එක පටන් ගත්තා. දැන් තීන්ත ගාන ජොබ් එක පටන් අරගෙන දැන් ওই තීන්ත ගාගෙන කියලා ජනල් වල වීදුරු වල ගෑවා කියලා මහත්තයා බයිනවා. දැන් වීදුරු බෝතල් කට්ටක් කරන් වීදුරු හූරලා ඒවා මේ කරන වෙලාව. ඊට පස්සේ දැන් ඔන්න ආයේ පහුවෙන්දත් සමර දිවාකර වැඩට ඇවිල්ලා. සමර දිවාකර. ඔව් සර්. මේ අද වීදුරු වලම ගාලා අහුවෙන්න එපා මට හරිද? ඒක තමයි සර්. හරියට ඒක තමයි සර් මේ හරියට ගානවා තීන්ත ටික හොඳද? ඔක්කොම බිත්තිය ඔක්කොම ගාන්න දෙන හොඳද? අපිට නේද සර්? තාප්පෙත් ගාන තාප්පේ ගාන ගේ ගාලා ඉවර වෙලා ඈ. හොඳයි සර්. හරි එහෙනම් දැන් පටන් ගන්නවකෝ වැඩේ. සර් මේ ඔව් මම වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ඔව් බනිස් කෙඩියක් කාලා පේන්ටියක් ගාලා එන්නද සර්? තමුචෙලා මාර මිනිස්සුනේ වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා බනිස් ගෙඩියක් කාලා තේ එකක් බොන්න හදනවා. මං තේ එකක් දෙන්නද? නෑ සර් මම කඩේම බොන්නම් සර් සර්ට කරදරයිනේ සර්. හරි හැබැයි බනිස් කෙඩියක් උත් කාන්න ඕනේ සර්. හරි බනිස් ගෙඩියක් කාලා එකක් බීලා එනවා කොහෙන? ඒක තමයි සර්. ඔය විදිහට පැය භාගයක් පැයක් විතර වගේ ගියා. දැන් සමර දිවාකර ඇවිල්ලා තීන්ත ගන්නවා. සමර දිවාකර. ඔව් සර්. පටන් ගත්තද වැඩි? පටන් ගත්තා. හරි. එහෙනම් හොඳයි දැන්. තමයි ඒකක් බීලා බනිස් ගෙඩියක් කාලා ආවනේ. ඒක තමයි. එහෙනම් ප්‍රශ්නයක් නෑ දැන් එහෙනම් ගන්නවකෝ. සර් මේ ඔව්. තව විනාඩි 10කින් විතර වගේ මං ගිහින් එන්නම් සර්. ගිහින් එන්නම් කියන්නේ කොහෙ යන්නද? දවල්ට කණ්ඩු වෙයි සර්. මුසලා වැඩක් කරන්නේ නෑනේ ඔය දැන් බනිස් ගෙඩියකුයි තේ එකකුයි බීලා පැය භාගයක් ගිහින් දැන් දවල්ට කන්ද යන්නේ. ඒක තමයි සර්. මේ යන ගිහින් කාලා එන මොනවද සමර දිවාකරේ? සමර දිවාකර දවල්ට කන්ද කියලා ගියා. ගිහිල්ලා ආයෙ පැයකමාරකට විතර පස්සේ සමර දිවාකරලා ආයෙ තීන්ත ගන්නවා. සර් ආවා. සමර දිවාකර. ඔව් සර්. කෑවද? කෑවා සර්. හරි එහෙනම් දැන් වැඩ ටිකේ සෙමිට වැඩේ ඇදලා දාන්න පුළුවන් දිගටම නේද? ඒක තමයි සර්. හොඳයි එහෙනම් වැඩේ දිගටම ඇදලා දානවා ඈ. මම විනාඩි 10කින් විතර වගේ ගිහින් එන්නම් සර්. මොකේද යන්නේ දවල්ට කෑවා නේද? තේ එකක් බීලා එන්නම් සර්. තවසේ තේ එක බොන්න බැරි සර්. මිනිස්සු වැඩ කරනවද තේ බොනවද මොකද්ද සමර දිවාකර මේ වැඩේ තේරුම? ඒක තමයි සර්. ඕම කියන සමර දිවාකර පිටත් වෙලා ගියා. ගිහිල්ලා සමර දිවාකර පැය කාලෙකින් විතර ආවේ නෑ. සරුත් පාර පැත්තේ යනකොට මෙන්න සමර දිවාකර වෙන ගේක තාප් එක තීන්ත ගන්නවා. උදේ ඉඳන් මිනිහා කරලා තින්නේ ඒක තමයි. ගෙවල් හතරක පහක වැඩ බාලා අරගෙන තේ බොන්ද කියලා ගිහලා එක ගේක බිත්තියක ගන්නවා. දවල්ට කන්ද ගිහලා තව ගේක තාප් එක ගන්නවා. ඔය විදිහට මිනිහා ගෙවල් හත අටක වැඩ බාලා අරන් එක දවසක් කරන්නේ. මේක දැන් ෂර්ට් අහුණා. සමර දිවාකර.
සෑරන්නේ සර්නේ තමුසෙත් තරු මිනිිය නේද සමර දිවාකර තමුසිමට නපේ ගෙදර තීන්ට ගාන්ටත් බාරාරගෙන මේකෙද තාපෙත් තීන්ට ගාන්ත බාරාරගෙන ස්තරාගෙදතර ඒකෙද බිත්තිවල තීන්ට ගාන්ත බාරාරගෙන උදම මිනිියන පේ බොන්ඩයි කණ්ඩකි කිය චලින්තනට කියල මේක තමයි තම්සිසේනම් කරන්න නේද ඒකට වච සජීවීදුවන් දිදි නාට්ටිය අද කචාව ඒක තමයි සර් ඒක තමයි සර්මයින ඒකන දාන්න තිබේ නම ඒක වැඩියම්ම ඉන්න මේක සමර දිවාකර කියනක එන්නෙත් නෑ වනාද එක තමයි සර් කීනක දාන්න ඕන්නේ ඒ නාටී කවදති මිනිස්සතත් ජනප්‍රිය වෙන්නේවා කොම ඒකට මයිසර් කතාව අර ඉස්සත වතකට ඉරුත මුවාවෙන් ගීල නාට්‍යයක් තිබ්බ මිසි ජප්ප කතාවනය කියන්නේ ඒවගේ මේක කවදාරී ස්ත්‍රීකට යන්නේ ඒක තමයිස ඒක තමයිසර ඉදැන් ඉතින් ඔය විදිියට සමර දිවා කර දවසම හොඳට තීන්තවම ගාල දැන්වන්න තීන්ට ටික ගාල උවර කර සමර දිවා කර ඒක තමයිස තමසේ බොදුවට බොදුවට ඒමේ කරට වැඩි කරලා තියන තොප්ප එකති නේද ඒක තමයිස ගත්තන චූට්ටක් වහල ගෑවිලා තියනෝ බලනෝක ඒක තමයිස මං ඒක දැක්ක දැක්ක කියන්නේ එතන පොඩක් කරන්න තිබ්බන පරිසයෙන් බලන්න ලක්ෂණට තියන එතන පොඩ බල පේනවල වාලේ රතුනෙස එයාගෙද රතුගාන වං එත තේබොන්නන්ගේ ලයිල තක්ග රතුතිකක් එතට ගාල දෙන්න අයම කරලා දෙනකො දෙද ලස්සන එතන නේද අවද විච්චි මෙතන හැලිලා තියන තම සමිතයක බොනවාටි කොල සුද්ද කරලා නේද එතට ගොඩ්ඩක් කැල්ලස පූසපයි මගේ වර්තදේ පූසක හරි තමසෙෙන් අවුදු ගානත් තිස මේකන ජොබ්බ එක නේද හරි හරි තමසේ ගාන කීර කිව්ව මගේ දකිවච දවසට 500යි දවස් තුනන්නේ වැඩ කරනේ තුනක් අතරක් වුණා නෙ හරිකමන්න කතා කර ගණ්ඩාපු දස ඒකත් දැම්මද ඇදි හරි කවන්න 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 හරි හරි මෙතන තියනවා දෙඩා හක් තියනවා හරිද ඒකට හරි තමසේ වැඩේ හොඳට කරානේ ඒකට කවන්න මෙන මෙතන රෝතාව රුපියල් 100ක් තියන වැඩිපුර 2100ක් තියනවා අනේ හොඳයි අවුරුදුත් එනවනේ තින්නේ ඒකට මේක දෙමේ දැන් මං ආන්න තවස් 2000කට වැඩ ඇතිනේ නේද මොනහරි තීන ඇති අවුරුද්ද ප්ලෑන් මේ 100කුත් වැඩිපුර තියෙනවනේ ඒකට තවස මොකක්ද මේ 100ෙන් කරන්න හිතාගෙන ඉන්නේ මම මේකෙන් ඉදමක් ගන්නට ඒකනේ ඔය තමසලගේ තියෙන මනුෂ්‍යකම කියන්නේ මම 100ක් දුන්නේ හිතේ සන්තෝෂිතනේ ඔයි ඒකට ඒක තමයි කියන්නේ මම නිකන් ඒකට නිකන් තමසේ නිකන් නක්කලේතනේ ඉදමක් ගන්න ඕකේ 100න් ඉදමක් ගන්න බෑ කියලා ඒකනේ කියන්නේ මේ 100 නිකන් වටින්න ටි ගන්නන්නේ තමසලට ඒක තමයි ඒක තමයි ඒක තමයි නෙවෙයි ඒක නෙමෙයි ඒක නෙමෙයි ඒක නෙමෙයි එතන මොකක්ද එතන තියෙන්නේ තමසේ 100 දුන්නම වැඩිපුර මොකද කරන්න කියලා මේකද ඉදමක් ගන්නවා කියන්නේ මුහුණට දමලා ගැහුවාගේ මගේ ඒක තමයි නෙමෙයි ඒක එහෙනම් මොකද්ද මම මේකෙන් සිප් ටිකට් 5ක් ගන්නවා සර් මොකෙන්ද රුපියල් 100 ඒක ඇදුනම ඉදමක් ගන්නවා සර් ඒකයි මං කිව්වේ සමර දිවාකර ඔව් සර් තමුසේ ජරා කතාව කියලා ගානට එමීටත් ඒක බැලන්ස් කරා නේද ඒක තමයි සර්